YouTube channel. ඉතින් ඔන්න ගොඩක් දවසකට පස්සේ vlog එකක් අරගෙන ඉන්න හිතුවා. ඉතින් එන්න යන්න මාත් එක්ක මම අද දවසේ මොනවද කරේ කියලා බලන්න. ඇඳුම් ගන්න ගියාට පස්සේ මට හොඳයි කියලා හිතුනේ ඇඳුම් 3ක් විතරයි. ඒ 3ම ෆිට ඔන් කරලා බලපුවාම ඒ 3ම ලස්සනට තිබ්බා. ඉතින් ඊට පස්සේ ආයෙ ඇඳුම් බලන්න කියලා ගියේ නෑ. මොකද ගොඩ වෙලාවක් ගියා මේ 3 තෝරගන්න. මේ දවල් වෙන්න සෙනඟ ගොඩක් වැඩි වුණ නිසා. ඊට පස්සේ ඇඳුම් ටික බිල් කරන්න යනවා කියලා හිතනකොට මම දැක්ක වොච් වගේක් තියෙනවා. ඉතින් මට දැන් මේ දෙකෙන් කෝකද ගන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. මේ සිලිකන් බෑන්ඩ් එක තියෙන වොච් එකේ බ්ලැක් එක තිබ්බේ නැහැ. බ්ලැක් එකයි වයිට් එකයි වගේ දෙකම තිබ්බනම් හොඳයි. අවසානෙට මම මෙන්න මේක තෝරගත්තා මට ගන්න ඕනේ කියලා. ඊට පස්සේ එළියට එනකොට මෙන්න මෙතන තිබ්බා අන්නසිකුණන්න. ඒකකුත් අරගෙන හොඳටම කකුල් දෙක රිදෙන නිසා ගිහිල්ලා ලේ ග්‍රවුන්ඩ් එකේ ගේට් එක ගාවින් එතන තියෙන තැනකින් වාඩි වෙලා චුට්ටක් වෙලා හිටියා. මගේ කකුල් දෙක හොඳටම රිදෙනවා උදේ ඉඳන් හිටගෙන නිසා. ඊට පස්සේ දැන් වෙලාව 3ට විතර ඇති. හොඳටම බඩගින්න හිටියේ. ෆැබ්සිලෝන් එකට යන්න කියලා හිතුවා. ෆැබ්සිලෝන් එක කුරුණෑගල මුලින්ම ඕපන් කරපු දවස්වල මම ඉස්සෙල්ලම try කරේ මේකේ ෂවල් රයිස් එක. ඒක පුදුම රසයි. ඇත්තටම ඒ රසින්දම මම ආයේ කවද කන්නේ කියලා හිතාගෙන හිටියට මට වෙලාවක් තිබෙන්නේ නැහැ. දැන් අද ෂවල් රයිස් එක try කරන්න කියලා හිතුවා ආයේ පාරක්. දාලා පැය භාගයක් විතර ගියා. දැන් තමයි
රයිස් එක ආවේ. මේක බැලුමෙන්ම මට කන්න කලින්ම හිතුණා ෆස්ට් ටයිම් try කරපු එක තරම් රස නැහැ කියලා. හිතුවා වගේම හරි මේක ඒ ෆස්ට් ටයිම් එකේ රසට ළඟින්වත් යන්න බෑ. කලින් මේක ඔම්ලට් එකට තිබ්බේ බුල්සයි එකක් දාලා. දැන් ඒක එහෙම නෙමෙයි. ඒක බුල්සයි එක තිබ්බනම් තවත් රසයි කියලා හිතනවා. ඊට පස්සේ දැන් හොඳටම හවසලා මං අයිස්ක්‍රීම් එකක් අරගෙන මේ ගෙදර යන්න බස් එකක් එනකන් ඉන්නේ. ඉතින් ඔන්න මං ආවා. එහෙනම් අද දවසට vlog එක ඉවරයි. ඕගොල්ලෝ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම දැන් මේ වීඩියෝ එක බලන ඔයා වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් ආයි දවසක අලුත් vlog එකකින් හමු වෙමු. අද vlog එක ලස්සනයි නම් comment එකක් දාගෙන යන්න. bye.